Okay. We'll bowl first. ඩිවොන් ෆෙදරිකෝ දිව යනවා පළවෙනි පන්දුව. වයිට් පන්දුවක්ට ආසන්න පන්දුවක්. ඒ වර හොඳ පන්දුවක්. සංකේත ඉතාම හොඳ අනර්ග පන්දු යැවීමක නිරත වුණා එම තරගයේදී. අද උඩ පන්දුවක් රැක ගන්නවා. ඒ අනුව ඩිවොන් ෆෙදරිකෝ උඩ පන්දුව රැකගද්දී සංකේත කඩුල්ලක් හිමි වෙනවා. ප්‍රථම කඩුල්ල විඳ වැටෙනවා ස්කෝපියන් ක්‍රීඩා සමාජයේ. ඒ වර හොඳ පන්දුවක්. නෑ එක ලකුණක් ලබා ගත්තා. මේ දෙදෙනා තාම ලකුණු ලබා ගැනීම. ඔව් දැන් ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා ජෝවන්නි ආන්ජලෝ. එවර හොඳ පන්දුවක් නමුත් ලකුණු දෙකක් කරා පැති මාරු කර ගන්නවා. මේ දෙවන පන්දු වාරයේ සංකේතී. පන්දු පාරක් කෙල්ල කරනවා. ස්ක්වාලේ කලාප හොඳ පන්දු රැකීමක සඳුල් එක ලකුණකට සීමා කරනවා. පන්දු පාරක් කෙල්ල කරනවා. එය මිඩ් විකට් කලාපෙන් ඇදී යනවා ලකුණු ස්ක්වාලේ කලාපෙන් ඇදී යනවා ලකුණු 4ක්. ප්‍රථම ලකුණු 4 පාර එල්ල කරනවා ජෝවන්නි ආන්ජලෝ. දෙවියනවා ජෝවන්නි ආන්ජලෝ දෙවියනවා කඩුල්ල මුවාකර වර්ධයට හසු කර ගන්නවා ඩිවොන් ෆෙදරිකෝ. සංකේත් නැවතත් පන්දුව උඩ පන්දුව ඊටම ආසන්න අවස්ථාවක්. රවිෂට අඩියක් දෙකක් බිහඟ නැවතත්. දෙවර හොඳ පන්දුවක්. මනුජ ඊතා දුර්වල පන්දු රැකීමක මේ අවස්ථාවේදී දුවත් දිදවා ගැනීම විචිත සමායන සංකේත් දුවත් එක ලකුණකට සීමා වෙනවා. කරනවා දැන් දිවෙනවා මනුජ බිම්සර. ඔහුගේ ප්‍රථම පන්දුව මේ තරගයේදී. ඉල්ලීම කර දෙවියනවා පිත්තේ දැවටෙනවා මනුජ බිම්සර ප්‍රථම පන්දුවෙන් දවා ගන්නවා. එසේ නමුත් ක්‍රීඩකයන් ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. නැවතත් ඉල්ලීම කර දෙවියනවා. ඒ දෙවන කඩුල්ල මනුජ බිම්සර නැවතත් එම පන්දුවමයි එම පිත්ත යොමු කිරීමමයි මනුජ බිම්සර. හොඳ පන්දුවක්. තාම ආරක්ෂාකාරී. නැවතත් මනුජ බිම්සර. එල්ලුවා දෙවියනවා. ඒ දෙවියනවා. එවර හොඳ උඩ පන්දුවක් ලබා ගන්නවා රවිෂ. පන්දු 37ක් තුලදී ලකුණු 6ක් ලබාගෙන තා පීඩනයකට ලක් වෙලා සිටින පිරිකරුවා. මනුජ එවර ඉල්ලීමක් කරනවා දෙවියාමක් නොවේ කියා සංඥා කරනවා. නැවතත් දෙනවා. උඩ පන්දුව ගිලිනවා මනුජ බිම්සර අතින්. මනුජ බිම්සරට එවර රැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ උඩ පන්දුව. ඕෂද නැවතත් මනුජ බිම්සර දිවෙනවා. උඩ පන්දුවක් එහි සිටිනවා දෙනුවන් දවා ගන්නවා. ඒ හතරෙනි කඩුල්ලයි මනුජ බිම්සර ලබා ගන්නේ. උඩ පන්දුවක් ලෙසින් තමයි පන්දුව ලබාගන්නේ. නමුත් රැක ගැනීමට අවස්ථාවක් නැහැ. ඒවරත් උඩ පන්දුවක් ලබා ගන්නවා ඩිවොන් ෆෙදරිකෝ. ඉතා සාර්ථක උඩ පන්දුව ලබා ගැනීම. උඩ පන්දුව ගිලිනවා. ඉතා හොඳ උත්සාහයක් දරනවා මනුජ බිම්සර. සමායන සඳුල් තාරක පන්දුවක් ලකුණක් ලබා ගන්නවා. උඩ පන්දුවක්
ඔව් ක්‍රීඩකෙක් නෑ. එක ලකුණකට සීමා කරා ඩිවොන් ෆෙදරිකෝ හොන්ත පන්දු බාර කිරීමක්. ඔව් යම් කිසි පන්දු ප්‍රමාණයකට ඔගේ ඇඟේ පතිතන උඩ පන්දුවක් ලෙස ඇදියන්නේ ලකුණු 4ක් විය යුතුයි. ඔව් උඩ බ්‍රැක ගන්නවා පන්දුව 4 සීමාව ආසන්නෙම ඩිවොන් ෆෙදරිකෝ. අයියෝ. අවුල පන්දුව දැනියනවා. ඒ අනුව ඩිවොන් දවා ගන්නවා. පන්දුව රැක ගන්නවා මනුජ බිම්සර. පන්දු පාරක් කෙල්ල කරනවා 4ක් විය යුතුයි ලකුණු 4ක් විය යුතුයි. ඔව් ලකුණු 4ක් ලබා ගන්නවා. පන්දු පාරක් කෙල්ල කරනවා 1 ලකුණයි. ඔව් ලකුණු 2 ලබා ගන්නවා. පන්දු පාරක් කෙල්ල කරනවා ෆුල් ටොස් පන්දුව. ලකුණු 2ක් කිවි කර ගන්න. පන්දු පාරක් කෙල්ල කරනවා. මනුජ බිම්සර අතර පන්දු ඇදී යද්දී ලකුණු 2ක් කරා පැතිමාරු කර ගන්නවා. උඩ පන්දුවක් ඔව් දැවි යනවා. ඉලිම කර දැවි යනවා. ඒ අනුව ලකුණු 121කට සියලු දෙනා දැවි යනවා. ඔව් සියල්ල සූදානම්. ලකුණු 122ක ඉලක්කයක් මේ හමා යන්න සූදානම් වෙන්නේ සාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය. ආරම්භක පිතිකරු ෂෙනෝල් මොහමඩ් පිතිකරු සුබ සන්දාවක් රයිස බොහොම උද්‍යෝගිමත් තරගයක්. ප්‍රථම පන්දුව තල්ලු කර හරිනවා. ලකුණක් ලබා ගන්නට හැකියාවක් නැහැ. හොඳ පන්දුවක් කෙලින්ම කඩුල්ලටයි යොමු වෙන්නේ. වයිට් පන්දුවකට ආසන පන්දුවකට පාරෙල්ල කරන්නේ ලකුණයි. ලකුණු 2ක් කරා පැතිමාරු කරනවා. පන්දු පාරක් කෙල්ල කරනවා. එවර ලකුණු 4ක් විය යුතුද? ලකුණු 2ක් කරා පැතිමාරු කර ගන්නවා. නිසියාකාරව පන්දුව රැක ගන්න. ඔව් ෆුල් ටොස් පන්දු පාරක් කෙල්ල කරනවා. ලකුණු 2ක් කරා පැතිමාරු කර ගන්නවා. එම ලකුණු 2 ෂෙනෝල්ට. උඩ පන්දුවක් ඔව් ගිලිහෙනවා. ප්‍රථම සිට් ක්‍රීඩකයා අතින් රවිෂ් වාසනාවන්ත වෙනවා යනු. එල්ලීමක් කරනවා දැවි යනවා. රවිෂ් දැවි යනවා. බලමු. එවරත් ඉතා හොඳ ඔව් පන්දුවක්. ප්‍රථම පන්දුවෙන්ම ආරක්ෂාකාරී පියවරක් සමග 1 ලකුණක් ලබා ගන්නවා. පන්දු පාරක් කෙල්ල කරනවා මිඩ් විකට් කලාපෙන් ඇදී යනවා 1 ලකුණයි. ලකුණු 2ක් කරා පැතිමාරු කරගන්න හැකියාව තිබෙනවා. ඔව් ලකුණු 2ක් කරා පැතිමාරු කර ගන්නවා ලේසියෙන්ම. එම ලකුණු 2 ෂෙනෝල්ට. ඔෂද දිවෙනවා මනුජට පන්දු යොමු කිරීමට. මනුජ ඉතා හොඳ පහරක් කෙල්ල කරනවා. 4 සීමාව අසලදීම රැක ගන්නවා ලකුණු 2ක් සඳහා. එවර හොඳ පහරක් කෙල්ල කරනවා. ලකුණු 2යි. ඔව් ලකුණු 2ක් ලබා ගන්න ෂෙනෝල්. පන්දු පාරක් කෙල්ල කරනවා ඉහළින් මැදි යනවා. මිඩ් ඔෆ් කලාප් ලෝන් ඕන් කලාපෙට ඇදී යන්නේ. ලකුණු 2ක් කරා පැතිමාරු කර ගන්නවා. ඉහළින් මැදි යනවා. උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට හැකියාවක් නැහැ.
ලකුණු 4ක් ලබා ගන්නවා. ඒකත් හොඳ පන්දුවක්. ලකුණක් ලබා ගන්න ලකුණු 50 වාර්තා කරන යනු ගිම්සර ලකුණු 54ක් ලබා ගන්න තිබෙනවා. ඕ පන්දු පාරක් කියලා කරනවා එලින් මැදි යනවා. ලකුණයි. ලකුණු දෙකක් කරා ප්‍රතිමාරු කරගන්න දැවි දැවි යනවා. දුවද්දී දවාගෙන එකට හවුස් කර ගන්නවා. පන්දු පාරක් කියලා කරන එලින් මැදි යනවා. එවරනම් ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4යි. ලකුණු 6ක්. පන්දු පාරක් කියලා කරන ලකුණු දෙකක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. ඉතා ලේසි. පන්දු පාරක් කැල්ල කරනවා පොයින්ට් කලාපයේ දිගේ ඇදී යන්නේ පන්දුව. එක ලකුණයි ලකුණු දෙකක් කරා ප්‍රතිමාරු කර ගන්නවා ලේසියෙන්. පන්දුවෙන් කඩලු 5ක් දවා ගන්නවා අද දවසේ. ඔව් උඩ පන්දුව ගිලිනවා. උඩ පන්දුව ගිලිනවා ප්‍රථම ස්ලිප් ක්‍රීඩකයා අතින්. තවත් උඩ පන්දුවක් ලෙස ඇදී යන්නේ ලකුණයි ලකුණු දෙක ලකුණු 4යි දැන් පසු කරනවා එක්ස්ට්‍රා කව දෙසින් ඇදී යන්න සලස්වන්නේ. තවත් පන්දු පාරක් මිඩ් විකට් කලාපෙන් එවරත් ලකුණු 4ක් විය යුතුයි. ඒ පන්දු ඇදී යනවා ලකුණු 4ක් විය යුතුයි. දැන් මේ පසු කරනවා මනුජ තවත් පිට හතරේ පාරවල් දෙකක් එල්ල කරනවා. ඕ පන්දු පාරක් කැල්ල කරනවා එක්ස්ට්‍රා කව දෙසින් ඇදී යනවා. එක ලකුණයි ලකුණු දෙකක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. පැහැසර මේ අන්තිට ලකුණු දෙකක් කරා ලේසියෙන්ම ප්‍රතිමාරු කර ගන්න. නෙතුල් ටයිප් මේ පන්දු පාර එල්ල කරේ. තව පන්දු පාරක් එම පන්දු පාරමයි එක්ස්ට්‍රා කව දෙසින් ඇදී යනවා. එක ලකුණයි ලකුණු දෙක ලේසියෙන්ම ලබා ගන්නවා. ඔව් දැවි යනවා. කෙලින්ම කඩුලේ දෙවටෙනවා. පන්දුව පූජන. පන්දු පාරක් කැල්ල කරනවා ඉහලින් ඇදී යනවා. ඔව් උඩ පන්දුව ගිලිනවා. ලකුණු දෙකක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. පැහැසර කිමිනවා. පන්දු පාරක් කැල්ල කරනවා නැවතත් උඩින්ම පන්දුව ලකුණු දෙකක් කරා ප්‍රතිමාරු කරනවා. ඩීප් පොයින්ට් ලකුණු 11යි. මේ දෙදෙනාගේ සබඳතාවය දැන් ලකුණු 10යි. ඔව් එලෙ මෙල කරනවා ලකුණු 4යි. දැන් මේ පසු කරන ජනිත් පැහැසරගේ අලංකාර ස්ක්වාලෙක් කලාපයට ඇදී යන්න සලස්සන්නේ. ඔව් එවරත් හොඳ පන්දු පහරක් ලකුණක් කරා තෙහන් යම් කිසි ප්‍රමාදයකට හසු වෙනවා. උචිතාර්ථයක් දක්වන්නේ පන්දුවට පාර දෙන්න. උචිතාර්ථයක්. ඔව් දැවි යනවා තෙහන්. අවශ්‍ය වෙන දල වේගය 7.7.3යි. ඔව් එයලි මෙල කරනා මිඩ් විකට් කලාපයෙන් ලකුණු 4යි. මේ දැන් පසු කරනවා පැහැසරටයි එම ලකුණු 4. දැවි යනවා ඩිවොන් පෙද්‍රිකෝ. තව ලකුණු 8යි අවශ්‍ය වෙන්නේ. පන්දු පාරක් එල්ල කරනවා ඉහලින් මැදි යනවා උඩ පන්දුව ලෙස රැකගන්නේ. දැන් මේ අතාරින උඩ පන්දුව නැවතත් පැහැසර. ඉතාම ඉහලින් ඇදී යනවා ලකුණු දෙකක් කරා ප්‍රතිමාරු කර ගන්නවා පැහැසර. 4.1 දල වේගයක් රඳවාගෙන තව ලකුණු දෙකයි. ඔව් පාරක් එල්ල කරනවා ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. දැන් සම තත්ත්වයටපත් වෙනවා ජනිත් පැහැසර ලකුණු 27යි. තව එක ලකුණයි පැහැසර.
ඉල්ලීමක් කරන පිත්තේ දැවෙච්ච පන්දු. ඔව් ලකුණු. ඔව් මේ අවස්ථාවේදී ජයග්‍රහණය කරන පන්දුවර 29 මේ පන්දු 3ක් තුලදී කඩලු 5ක් දැවි සාන්තාන්තර ක්‍රීඩා සමාජයේ මේ තරඟ